ස්පෙෂල් ලොකේෂන් එකකට මෙන්න මේ ලස්සන මේකප් ලුක් එක ගන්න හැටි තමයි අද ඔයාලට මම කියලා දෙන්නේ. දිගටම මේ වීඩියෝ එක බලන්න. මුලින්ම අපි the most important part එක skin preparation එක කරගමු. මොකද මේකෙන් තමයි ඔයාගේ මේකප් එක කොච්චර ලස්සනද කොච්චර වෙලාවක් ඔයාගේ මූණේ තියනවද කියන එක ඩිසයිඩ් කරන්නේ. මෙතනදි මම හොඳට ක්ලෙන්ස් කරගත්තු ෆේස් එකට දානවා පොඩි සූතින් ජෙල් එකක්. ඔයගලන්ට මේකට ඇලෝ වෙරා ජෙල් එකක් වගේ දෙයක් හරි ප්‍රයිමර් එකක් හරි යූස් කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට ඔයාගේ මූණට ඇබ්සෝබ් වෙන්න අරින්න. එතකොට ඔයාගේ මූණේ තියෙන pores වලට මේක හොඳට apply වෙලා ඇබ්සෝබ් වෙලා මේකප් ඔයාගේ මූණේ already තියෙන pores ඇතුළට යන්නේ නැහැ. ඊළඟට අපි lips prep කරගමු. ලිප්ස් වලට පොඩ්ඩක් මම ලිප් බාම් එකක් තමයි යූස් කරන්නේ. හොඳටම මොයිස්චර් වෙන ලිප් බාම් එකක්. ඒකෙන් මම ලිප් එකේ තෙතමනය රැකෙන විදිහට මගේ ප්‍රොසෙස් එක පුරාවටම තියාගන්නවා. ඊළඟට මම සීරම් එකක් යූස් කරනවා මගේ ෆේස් එකට. මේ මම යූස් කරන සීරම් එකෙන් පොඩි ග්ලෝවි ගතියක් මූණට එනවා. ඔයා බලන්න මම මේක මගේ මූණේ ඇප්ලයි කරලා යොරුනාන් පස්සේ මගේ මූණ ග්ලෝ වෙන විදිය. කලින් වගේම හොඳට මේක මූණට ඇප්ලයි කරගන්න ඕනේ ඇබ්සෝබ් වෙන්න. මොකද මේකප් එක නෙමෙයි මගේ මූණේ ඇතුළට. ඒ කියන්නේ මගේ හමට ඇබ්සෝබ් වෙන්න ඕනේ. මේ සීරම්ස්, මොයිස්චරයිසර් ඒවා තමයි මගේ පෝස් ඇතුළට යන්න ඕනේ. මේකප් ගිහිල්ලා පිම්පල්ස් වැඩි කරගන්න කැමති නෑ මම. එහෙම කිව්වම ඔයාලට හිතෙනවා ඇති මගේ මූණේ දැනටමත් ගොඩාක් පැචස් තියෙනවනේ කියලා. ඒක ගැන මම ඉස්සරහට කියන්නම්. එතකොට මේ තියෙන්නේ මගේ ෆේවරිට්ම බ්‍රෑන්ඩ් එකකින් ෆේවරිට්ම ප්‍රොඩක්ට් එක. මේක මම හැමදාම මේකප් කරන්න කලින් මූණට ගන්නවා. මේකෙනුත් මගේ මූණට ලොකු ටයිට්නස් එකක් දැනෙනවා වගේම ලොකු ග්ලෝයි ගතියකුත් මගේ මූණට ලැබෙනවා. දැන් මම කියන්නම් මගේ ස්කින් එකට මොකද උනේ කියලා මේ වගේ ගොඩාක් පැචස් එන්න. ඉතින් ඉන්ටර්නෙට් එකේ ලස්සන දේවල් දැක්කම අපිට අරගෙන ගන්න හිතනවනේ හැමෝම හොඳයි කියනකොට. ඔය විදිහට කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් ගෑවා මම මගේ මූණේ. ඒක මම කියන්නම්කො COSRX ස්නේල් මියුසින්. මොකද තව කෙනෙක් ගෑවොත් එහෙම ඒ ළමයාගේ මූණ මේ වගේ වෙනවට මම කැමති නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් බග් ඇලර්ජිස් තියෙනවා නම් ක්‍රස්ටේෂියන්ස් කනකොට ඔයාලට ඇලර්ජික් නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒක ඔයාට බොහෝ දුරට මේ ප්‍රොඩක්ට් එක ඇලර්ජි වෙන්න පුළුවන්. ඒක කියන ගමන් බ්‍රෂ් කරගත්ත අයිබ්‍රෝස් ටික අයිබ්‍රෝ ජෙල් එකක් යූස් කරලා සෙට් කරගන්න තමයි මම හදන්නේ. ඉස්සර වගේ අර කළු පාට තදට ගාලා අයිබ්‍රෝස් තද කළු පාටින් තියන්නේ නෑනේ. දැන් ට්‍රෙන්ඩ් එක තමයි අයිබ්‍රෝස් නිකන් ජෙල් එකකින් හරි සෝප් එකකින් හරි බ්‍රෂ් කරන එක. ඒ අතරට ඔයාගේ අයිබ්‍රෝස් වල පාට එහෙම නැත්නම් thickness මදි නම් බොහොම ලාවට ඔයාට පුළුවන් ඔයාගේ අයිබ්‍රෝස් පොඩ්ඩක් ෆිල් කරගන්න. ඉතින් ඔය විදිහට මම බ්‍රව් සෝප් එකෙන් මගේ අයිබ්‍රෝස් දෙකම හොඳට බ්‍රෂ් කරනවා. මෙහෙම ඔයාලට පේනවා ඇති අප්වර්ඩ් මෝෂන් එකකින් තමයි කරන්න ඕනේ. ඊට පස්සේ ඒ මගේ බ්‍රව් එකේ පිටිපස්සේ ස්පූලි එකක් වගේ තියෙනවා. ඒකෙන් මම ඩිෆයින් කරගන්නවා මගේ අයිබ්‍රව් ෂේප් එක. ඊට පස්සේ මට ගොඩාක් thick eyebrows නැහැ. හැබැයි ගොඩාක් ෆිල් කරන්න ඕනෙත් නැති නිසා මම මගේ අයිබ්‍රෝස් ෆිල් කරගන්නවා. ඒකත් උඩ අතට පොඩි ස්ට්‍රෝක්ස් තමයි මම යවන්නේ. තදට චිත්‍රයක් පාට කරනවා වගේ පාට කරන්නේ නැහැ. දැන් මම මේ කරන්නේ මගේ අයිබ්‍රෝස් ඩිෆයින් කරගන්න එක. අපි තද පාටකින් අපේ බ්‍රවුස් කලර් කරන්නේ. ඒක නිසා චිත්‍රයක් අඳිනකොට වගේ ඒ බ්‍රවුස් වල ලස්සන ප්‍රොමිනන්ට් ලුක් එක එන්න නම් අපි ලස්සනට මේක අවුට්ලයින් කරගන්න ඕනේ. ඒක කරන්න කන්සීලර් එකක් යූස් කරන්නේ මම මෙතනදී. මගේ ෂේඩ් එක මගේ ස්කින් එකේ කලර් එකට වඩා නෝමල් කලර් එකට වඩා ෂේඩ්ස් දෙකක් තුනක් විතර ලයිට් ෂේඩ් එකකින් මම කන්සීලර් කරගන්නවා මගේ අයිබ්‍රෝස් වල අවුට්ලයින් එක. ඊපස්සේ ඒක බ්ලෙන්ඩ් කරනකොට ඔයාගේ අයිලිඩ් එකට එන විදිහට බ්ලෙන්ඩ් කරගන්න. එතකොට ඇස් වටේ තියෙන ඩාර්ක්නස් එක කවර් අප් කරගන්න ලේසි. මම ඔයාලට ආයි මතක් කරනවා මේක එවරිඩේ මේකප් එකක් නෙමෙයි. මොකද මේක ටිකක් වෙලා අරන් කරන්න ඕන එකක්. ඒක නිසා මේක ගොඩක්ම සුදුසු වෙන්නේ ස්පෙෂල් ඔකේෂන් එකක් වෙලාවට. ඒක නිසා මේක ඩේ ටු ඩේ කරන්න එපා. මේක ඔයා පුරුදු වෙන තමයි අයිබ්‍රෝස් එක්ක සෙල්ලම් කරන්න ඔයාලට පුළුවන් වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න මූණේ අනිත් මේකප් මුකුත් දාන්න කලින් මුලින්ම අයිබ්‍රෝස් කරන්න. අයිබ්‍රෝස් කැත වුණත් ලස්සන වුණත් මේක මුලින් කරාම ඔයාලට මේක ලස්සනට වෙනස්කම් කරගෙන යන්න පුළුවන් මේකප් එක දාන ගමන් ඉද්දි. ඊළඟට මම යූස් කරපු සේම් කන්සීලර් එක යූස් කරලා මගේ අන්ඩර් අයිස් ඊට පස්සේ අර මගේ මුණේ තිබ්බ පැචස් ඔක්කොම මම කවර් අප් කරගන්නවා. මේක එසෙන්ෂල් පාර්ට් එකක් නෙමෙයි. ඔයාගේ මූණේ පැචස් තියෙනවා නම් විතරක් ඔයා මේක කරගන්න.
එතකොට මේකප් එකට උඩින් මේක පේන්න ගන්නේ නැහැ. මේ විදියට සෙටිං ස්ප්‍රේ එක ස්ප්‍රේ කරලා තමයි මම බ්ලෙන්ඩ් කරගන්න යූස් කරන්නේ මගේ බ්‍රෂ් එක. මේක හුඟක් හොඳ ටිප් එකක්. මොකද ඔයාට බ්ලෙන්ඩ් කරන්න හරිම ලේසි. හැබැයි මේ බ්ලෙන්ඩ් කරද්දී ඔයාලට පේනවනේ මම මේ පෙන්නපු විදිහ හිමින් දිගට ඩ්‍රැග් කරන්න එපා වගේ හැම උඩ උස්ස තමයි ඔයා තියන්න ඕනේ වගේ බ්‍රෂ් එක. ඒ විදිහට කරාම හැම උඩ හොඳට සෙටල් වෙනවා බ්ලෙන්ඩ් වෙනවා මේ පවුඩර් එක. ඒ කියන්නේ කන්සීලර් එක. ප්‍රොසෙස් එක ට්‍රස්ට් කරන්න. මොකද පිටිගුලියක් ගාලා වගේ සුදුවට පෙන්නනට මේක ගොඩාක් නැචරල් ලුකින් මේකප් එකක් කරන අන්තිමට. මොකද මේ තාම මම කන්සීලර් එක යූස් කරලා තියෙනවා විතරයි. අනිත් කිසිම දෙයක් යූස් කරලා නැහැ. දැන් මම මගේ ෆවුන්ඩේෂන් එක යූස් කරන්න යන්නේ මේ විදිහට මගේ රිස්ට් එක උඩට මම ඒ ටිකක් දා ගන්නවා. ස්ප්‍රේ මේ විදිහට දානකොට ගොඩාක් තින් ලේයර් එකක් තමයි ඔයාගේ මූණේ ඇප්ලයි වෙන්නේ which is really good. ඔයාලට පේනවා ඇති මගේ අතේ පාටයි මගේ තෝරගෙන තියෙන ෆවුන්ඩේෂන් එකේ කලර් එකේ ලොකු වෙනසක් නැහැ. ඒ විදිහටම ඔයා බලන්න ඔයාගේ නෙක් එකට තිබ්බම මේ ෆවුන්ඩේෂන් කලර් එකේ ඔයාගේ බෙල්ලේ පාටේ වෙනසක් නැද්ද කියලා. බෙල්ලට වඩා ලොකු වෙනසක් මේ කලර් එකෙන් පේනවා නම් ගොඩක් වෙලාවට ඒක දාලා වුණාන් පස්සේ ඔයාගේ මූණට ඉතර ලස්සන නැති ෂේඩ් එකක් එන්න පුළුවන්. මේ විදිහට තමයි මම මගේ මුණ කන්ට්‍රෝල් කරගෙන තියෙන්නේ. ඒකත් ඔයාලට මම කියලා දෙන්නම් වෙන වීඩියෝ එකකින්. ඔයාලට ඒක දැනගන්න ඕන නම් කරන හැටි in detail මම ඔයාලට වීඩියෝ එකක් වෙනම කරන්නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. දැන් ඔයාලට පේනවාද මගේ මූණේ අර තිබ්බ සුදු පාට ගතිය ගිහිල්ලා මූණට natural brown look එකක් ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම ඒ brown shade එක නිසා තමයි. මෙන්න මේ වගේ හොඳට ෆ්ලැට් බ්‍රෂ් එකක් ගන්න. හැබැයි පොඩි ඇන්ගල් එකක් තියෙන්න ඕනේ. doesn't matter ඒ ඇන්ගල් එක කොච්චරක්ද කියන එක but ඇන්ගල් එකක් තියෙන්න ඕනේ. පොඩි ඇන්ගල් එකක්. ඒක තමයි මේ කර්ව්ස් ලස්සනට ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් blend. ඉතින් මේ විදිහට ඇන්ගල් බ්‍රෂ් එකෙන් හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න බ්‍රවුන් ෂේඩ් එක. මෙතනදී මම පොඩි වැරද්දක් කරනවා. ඒ තමයි මගේ නහය යට කොටසේ ගැප් එක ගොඩක් වැඩි. ඒ කියන්නේ බ්‍රවුන් ලයින්ස් දෙක අතර මැදින් අර සුදු කන්සීලර් එක ගන්න තැන ගැප් එක ගොඩක් වැඩි. ඒක තට්ටයක් අඩු කරගන්න ඔයා. එතකොට ගොඩක් ලස්සනට ආගේ නෝස් බ්‍රිජ් එක පෙනේ මගේ දැන් මේකේ අවුට්ලුක් එකේදී පේනවට වඩා. කොන්ටෝර් එක මම මේ විදිහට මගේ අයිලිඩ් එක පැත්තට බ්ලෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ මම සෙටිං පවුඩර් එකක් අරගෙන මේ විදිහට මගේ under eyes and T-zone එකේ apply කරගන්නවා. ඒකෙන් මේකප් එක දාලා ඉවරනම් පස්සේ ඔයාගේ මූණ ගොඩක් oily වෙන එක නවතිනවා and fine lines වැහෙනවා. then blush එක අරන් මේ විදිහට මම මේ පෙන්නන area එකේ හොඳට apply කරගන්නවා upward motion එකක් එක්ක. ඊළඟට highlighter එක අරගෙන මම මේ පෙන්නන area එකේ කියන්නේ blusher apply කරපු තැනට චුට්ටක් උඩින් ඇහැ ළඟින් උඩට උඩ අතට apply කරගන්නවා. මේක මම පොඩ්ඩක් මගේ අයිලිඩ් එක උඩට ඒ කියන්නේ මගේ බ්‍රව් එකයි අයිලිඩ් එකයි අතර ඒරියා එකටත් චුට්ටක් ගන්නවා. එතකොට පොඩි ලස්සන ෂිමර් ලුක් එකක් වඩ ලැබෙන නිසා. ඊට පස්සේ highlighter එක පොඩ්ඩක් මගේ nose bridge එකෙත් මේ විදිහට මම apply කරගන්නවා prominent look එකක් ගන්න. then waterline එක dark කරගන්න යන්නේ eyeliner එකකින්. ඉස්සර වගේ තද liquid eyeliner එකකින් eyeliner එක අඳින්නේ නැහැ. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක යන්නේ මේ විදිහට waterline එක ඔයා dark shade එකකින් color කරලා ඊට පස්සේ ඒක පොඩ්ඩක් smudge කරනවා wing එකක් විදිහට. මෙතන ඔයාලට පේනවානේ හරිම light wing එකක් තියෙන්නේ. ඒක බැලු බැලමට wing එකක් නැති ගානයි. හැබැයි ඇහි ලස්සන shape එකක් එකෙන් පෙන්නනවා. ඊට පස්සේ same old liquid eyeliner එක අරන් මම තව පොඩ්ඩක් තද කරනවා මගේ උඩ lid එකේ තියෙන waterline එක black liquid eyeliner එකකින්. එතකොට තමයි ඔයාගේ ඇහැ ලස්සනට පේන්නේ. features ලස්සනට එළියට එන්නේ. waterline එක dark වෙන තරමට ඔයාගේ eye makeup එක ලස්සන වෙනවා. This is my favorite part of the process guys. මේක ඔයගොල්ලන් කැමති විදිහේ mascara එකක් අරගන්න. මගේ favorite mascara එක තමයි මේක. ඒක ගැනත් විස්තර දැනගන්න ඕන නම් මම කියන්නම්. oops. ඔයාලා දකින්න නැති මගේ අතින් වැරදිලා ගෑවුණා මගේ මූණේ මේ mascara එක. දැන් මේක කරන් යන අතරතුරේ මිස්ටේක් එකකින් මගේ අතේ mascara එක මේ අනවශ්‍ය තැනක ගැලවුණා. දැන් මෙහෙම වුණ ගමන් ටක් ගාලා ට්‍රිගර් වෙලා මේක මකන්න යන්න එපා. එහෙම වුණාම මගේ මේකප් එක ස්මජ් වෙන්න පුළුවන් හැමතැනම. so calm down. මේක අයින් කරන්න හැටිත් මේ වීඩියෝ එකේම පෙන්නන්නම්. මේක මෙහෙම වේලෙන්න ඇරලා ඔයාගේ ඇටි පාඩුවේ කරගෙන යන්න. මේක අයින් කරන්න හැටි ලේසියම මම කියලා දෙන්නම් අඩුම ඩැමේජ් එකකින්. ඊළඟට අයි ෂැඩෝ පැලට් එක අරගෙන මම
එතනින් හරිම නිවුඩ් කලර් එකක් සිලෙක්ට් කරගන්නේ බ්‍රවුන් ෂේඩ් එකක්. මම ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකක් තමයි අරගන්නේ. හැබැයි ඒකේ පොඩි ෂිමරි ලුක් එකක් තියෙනවා. ඒක මම මගේ අයිලිඩ් එකේ ස්පෙෂලි ෆ්‍රන්ට් හාෆ් එකේ හොඳට ඇප්ලයි කරගන්නවා. මෙන්න මේ විදියට. ඊට පස්සේ මම ටිකක් ඩාර්ක් බ්‍රවුන් ෂේඩ් එකක් අරගෙන ඒක ඇප්ලයි කරගන්නවා මගේ ඇහි outer corner එක කිට්ටුවෙන්. ඒකත් පොඩ්ඩක් ෂිමරි ලුක් එකක් තියෙන ෂේඩ් එකක්. ඒක හොඳට මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් කරගන්නවා. ස්පෙෂලි මගේ outer corner එක prominently පේන විදියට. simple eye makeup done. දැන් lip එක තමයි යන්නේ. lip එකට මම use කරන්නේ maroon shade එකක් lip liner එකට. brown පැත්තට බර maroon shade එකක්. මේ විදිහට මම patience ඇතුව මගේ lip එක හොඳට outline කරගන්නවා. එහෙම outline කරගෙන සම්පූර්ණයෙන්ම lip එක define කරගත්තාම පස්සේ මම ගන්නවා pink shade එකක්. මේකත් මම specially another eyeliner තමයි use කරන්නේ. ඒ eyeliner එක pink shade එකක්. හැබැයි මේක brown එක ගොඩාක් match වෙන pink shade එකක්. ඉතින් මම මැද අර ඉතුරු කරගත්ත part එක fill කරනවා ඒ pink shade එකෙන් හොඳටම. එහෙම අදින ගමන් ඔයා මේ pink shade එකෙන් අර කලින් ඇඳපු outline color එක හොඳට blend වෙන විදිහට තමයි ගන්න ඕනේ. and ඔයාලට කැමති නම් මේක මේ විදිහටම තියාගෙන matte look එකක් කරගන්නත් පුළුවන්. නැත්නම් දැන් මම මේ use කරන්න හදනවා වගේ පොඩි glittery line එකක් අරන් මැද මේ විදිහට චුට්ටක් fill කරගන්න. එතකොට පොඩි glowy look එකක් ඔයාගේ lips වලට එනවා. හැබැයි මම නම් කැමති matte look එකට. ඒ නිසා මම වැඩිය මේක apply කරගන්නේ නැහැ. මම නම් හරිම ආසයි මේ lip combo එකට. මේක day to day life එකේ දිනුවත් හරි ඔයාලට easily use කරන්න පුළුවන් lip shade එකක්. ඔන්න දැන් තමයි මම පෙන්නන්නේ අර වැරදිලා වැටිච්ච මාක් එක මකන විදිය. දැන් ඒක හොඳට වෙලිලා crusty වෙලා තියෙන්නේ. let's see. ආට ඕන වෙනා මේ වගේ පොඩි ස්පූලි එකක් මේකෙන් ගාන්ට ඒ තැනේ තියෙන ටික විතරක් හිමීට හුරලා අයින් කරාම පස්සේ එහෙම එකක් තිබ්බා කියලා හොයාගන්නවා බෑ. ඊට පස්සේ අර පාවිච්චි කරපු බ්‍රෂ් එක අපි මේකප් බ්ලෙන්ඩ් කරන්න පාවිච්චි කරපු බ්‍රෂ් එකෙන් චුට්ටක් එකට මොකුත් දාන්න ඕනේ නැහැ. බ්‍රෂ් එකේ ඔල්රෙඩි තියෙනවානේ. පොඩ්ඩක් කරාම මම බලන්න ඒක හොයාගන්නවත් නැහැ. ඒක නිසා ඊළඟ දවසේ ආගේ මස්කාරා එකෙන් හරි අයිලයිනර් එකෙන් හරි චුට්ටක් කොහෙට හරි ගෑවුනොත් කලබල වෙන්න එපා. ඒක ටක් ගාලා අයින් කරගන්න දඟලන්න එපා. මොකද ඒකට හිමින් යන්න අරින්න. final step. පුළුවන් තරම් ගොඩක් දාන්න setting spray එක. මොකද ඒක වැටෙන ප්‍රමාණයත් එක්ක තමයි මේක වගේ මූණේ ලස්සනට settle වෙන ප්‍රමාණය decide වෙන්නේ. Then the final result, and thank you for watching.